මේ ලස්සන දවසේ කොටස්කරුවන් වෙන්න ලැබීම ගැන අපි ඉමහත් සතුටට පත් වෙනවා. එසේනම් මේ ආරම්භ කෙරෙන්නේ වපගම් තක්ෂිලා විද්‍යාලීය 33 වන සැමරුම් උත්සව මාලාවයි. ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ 33 වෙනි අභිමානවත් සමරුව අද වඩාත් අභිමානවත් වන අවස්ථාවක්. මාත් එක්ක එකතු වෙලා අත්වල බැඳගත්ත මගේ ආචාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. මේ කටයුතු වලට අපිට එකට එකතු වෙලා අත්වල බැඳගෙන ධෛර්ය ශක්තිය සපයනවා. මුළු රටේම විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට දරුවන්ට විතරක් නෙමෙයි මුළු රටේම ජනතාවට ඉතාමත් හොඳ පණිවිඩයක් ලබා දෙමින් තිබෙනවා. ඔවුන්ගේ 33 වෙනි සංවත්සරය වෙනුවෙන් අපි දකින්නේ වෙන පාසල්වල අපි ඒවා එලා දකින්නව නෙවෙයි. නමුත් වෙන පාසල්වල තියෙන්නේ එක්කෝ පාගමන් නැත්නම් මෙවැනි විවිධ සංදර්ශන වැඩ තමයි ගොඩක් තැන්වල තිබෙන්නේ. ඒ වෙනුවට අද මේ පාසල විදුහල්පතිතුමාත් ආචාර්ය මණ්ඩලයත් ඒ වගේ මේ දරු දැරියොත් එකතු වෙලා මුළු රටටම ආදර්ශයක් ලබා දෙනවා. තමන්ගේ පාසල අවට නිවෙස්වල තියෙන අපද්‍රව්‍ය බැහැර කරමින් ඒ වගේම පරිසරය අලංකරණය කරමින් ඒ වගේම සමහර නිවෙස්වල පැල කලින් ලබාගත් එකඟතා අනුව පැල සිටුවමින් ඉතාමත් හොඳ ආදර්ශයක් ලබා දෙමින් තිබෙනවා. මොවුන් පසුගිය වසරෙත් මේ කටයුත්ත මේ විදිහටම කරා. නමුත් මම හිතන්නේ පසුගිය වසරේ මේ තරම්ම රටට එළිදරව් වුණේ නැහැ.